සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතිං ඔයාලා අදත් SL දනු වයිල් ලයි් YouTube චැනල්ල කියන අලුත් වීඩියෝ එකට. ඉතිං මේ වීඩියෝ එක අද මම යාට ගෙනහල්ලා තියෙන්නේ. අපි දැකලා තියෙන ඒත් නම හරියට දන්නේ නැති පක්ෂියෙක් පිළිබඳව. ඉතින් මෙයා ගැන අපි කතා කළොත් ලංකාවේ අහසේ සැරිසරන විලෝපික පක්ෂීන් අතරින් අපිට නිරන්තර වගේ දැක්කන් ලැබෙන ඒ වගේ පරිසරයේ සමසුලිතාවය රැකගන්ට ගොඩක් වැදගත් වෙන අපූරු කුරුල්ලෙක් තමයි ඔයාල මේ දකින්න. මෙයාගේ නම සර්ප රාජාලිය. ඉතින් මෙයාගේ බාහිර පෙනුම ගැන අපි කතා කරන වනම් මේ සර්ප රාජාලියෙක් ලේසියෙන් හඳුනගණ්ඩ පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මුගේ ශරීරය තද දුඹුරු පාටයි. පියකරු ලා කහපාට ඇස් දෙකක් තියෙනවා. හැමෝටම වඩා සර්ප රාජාලිය කැපී පෙනෙන්නේ ඌ කේන්ති ගියාම වගේම බය වුණහම ඔළුවේ පිටිපස්සෙන් ඉතෙන කොණ්ඩේ. ඉතින් පියාසට කොන්නකොට තටුවල යට පැත්තේ සුදු පාට ලප පෙලක් පැහැදිලිව දැක ගන්න පුළුවන් මෙයාගේ. ඉතින් මේ පක්ෂියගේ හැසිරීම ගැන අපි කතා කරනකොට හැසිරීම සහ ජීවන රටාව ගැන අපි කතා කරොත් මෙයා ලංකාවේ වියලි කලාපේ වගේම තෙත් කලාපේ වනාන්තරවලත් සහ වගාබිම් ආශ්‍රිතවත් අපිට බහුලව දකින්න පුළුවන්. මෙයා උදේ කාලේදී උස් ගස්වල අතු උඩට වෙලා අව්ව තබින එක මෙයාලගේ පුරුද්දක්. ඉතින් දවල් කාලේදී අහසේ රවුම් ගසමින් ඉතාම තියුණු ශබ්දයකින් ජය ගහනවා. ඕනි තරම් අපිට ඇහිලක් තියෙනවා. ඉතින් මෙයා ගොදුරු කර ගැනීම ගැන කතා කරා. නම ඇහුන ගමන් දන්නවනේ මෙයාගේ ප්‍රධාන ආහාරය මොකක්ද කියලා. ඔව්, මුන්ගේ ප්‍රධානම ගොදුර තමයි සර්පයන්. වසංගත සර්පයන් විස විතරක් නෙවෙයි, විස සහිත සර්පයන් වගේ නයි වගේ අධික විස සහිත සර්පයන් පවා මෙයාලා ඉතා දක්ෂ ලෙස දඩයන් කරනවා. මීට අමතරව කටුස්සං, හුණන්, ගෙම්බන් සහ කුඩා මිනියන් වගේ සත්තුන්වත් මුං ආහාරයට ගන්නවා. සර්ප ගහනය පාලනය කරන්න මේ කුරුල්ලගෙන් ලැබෙන දායකත්වය නම් මිල කරන්න බෑ. ඉතින් මෙයාලගේ බෝවීම ගැන අපි කතා කරනවා නම් මේ සර්ප රාජාලියගේ තමන්ගේ කූඩු හදන්නේ ගස්වල ඉතා ඉහළ අතුවල. වීරි අතු කැබලි අරගෙන හදලා මේ කූඩුව මුන් දෙන්න එක වරකට දාන්න එක පිත්තරයක් වගේ තමයි මව් පක්ෂියා සහ පිය පක්ෂියා දෙන්නාම එකතු වෙලා තමයි මේ පැටව රැක බලාගන්න. ඉතින් මේ සර්ප රාජාලිය කියන්නේ අපේ පරිසර පද්ධතියේ ඉන්න ඉතාම වැදගත් පිරිසිදු කරන්නෙක් සහ පාලකයෙක්. ඉතින් මේ වගේ ලස්සන වගේම වටිනා සතුන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්න. සියලු දෙනාටම සුබම දවසක්.